උස අත්තක ඉඳගෙන හවස අවුව තපිමින කිරිල්ලියට කහකුරුල්ලා කීවා මේ විලසින. වැහි කාලය ළඟ එනවා අපට දෙමින්නට වෙනවා අලුත් ගෙයක් හැදුවෝතින් නොතෙමි ඉන්න හැකි වෙනවා. ජම්බු ගහේ උඩ අත්තේ හොඳ හැටි ඉඩ කඩ ඇත්තේ නිවස හදන්නට එතනයි දෙන්නා තෝරාගත්තේ. ජනෙල් කවුළු බිත්ති දිගේ ඇතුත් එළිය ලැබෙයි යගේ කාමර දෙක තුනක් හදමු ඒකයි ආසාව මගේ. ගෙනත් හොටෙන් පොල් කෙඳී කෝටු එකින් එක බඳේ. ගෙය පොඩියට හැදුවොත් හිම පැටවුන් හට ඉඩමදේ. කිරිල්ලියගේ අදහස අසා සලා තම හිස කුරුල්ලාගේ මුව මත ඇඳී තිබේ මදහස. නිවස සදා ඉවසිල්ලේ කුරුළු යුවල සැනසිල්ලේ ජයටම ගන්නට හිතුවා ගෙට ගෙවිදින මංගල්ලේ. කිසිවෙකු හට නැති වේදය දෙදෙනා නොකරම වාදය. ඇරයුම් කෙරුවා කාටත් ජයටම ගන්නට සාදය. මකුළු හාමි හඳ පානේ ඇවිත් මෙහෙම දෙඩුවානේ. අලංකාර තිරරෙදි දෙමේ නව නිවසට මංගානේ. පාට විදුලි බුබුලු දමා හැඩ කෙරුවොත් අගේ තමා. කලාමැදිරියෝ කීවා ආලෝකය අපෙන් තමා. රසගුණ පිරි මී පැනේ දෙන්න අපට පුළුවනේ. මී මැස්සෝ පැවසූවේ ගුමු ගුමු හඬ නගමිනේ. නිවසට ගෙවෙදින විට ඕනෙ රසට කන්නට කළු කුහුඹී කේක් දෙන්නේ ඔතාපාට කොළවල. ඉදී තිබෙන ගස්වල සුවඳ ඇති රස පළවැල. ගිරා හාමිගෙන එනවලු නොකර වැඩිය කලබල. සුවඳ හමාගෙන තැවුම් හැඩයට සැක සූරවුම්. කෝඳුරු රෑ නක්කීවා ගෙන එන්නම් පැණිකැවුම්. කිරිබත් නැති සාදයක් ඇත්නම් අඩුපාඩුවක්. වී කිරිල්ලියක් කීවා දෙන්නම් රස කිරිබතක්. මල් සැරසිලි නැති විට ගේ පාලුවේ එතකොට සමනලයෝ මල්ගෙන එයි සාදය සරසන්ටට. සාදය ජයටම තියි කවුරුත් එතකොට නටයි. සංගීතය සපයන්නම් තනකොළ පෙත්තා කියයි. සාදයදා එළඹුණා දෙදෙන කලින් ඇහැරුණා. කොහේද මේ අපි ඉන්නේ හිතාගන්න බැරිවුණා. රෑ තද සුළඟක් හමලා ලස්සන කූඩුව කැඩිලා. කුරුළු ජෝඩුවත් එක්කම ඇත කටු අකුලට වැටිලා. කැඩුණු නිවස ළඟ හිඳගෙන දෙදෙනා දුක් වෙයි මෙලෙසින. යාළු මිතුරු කැල ආවම ගෙයක් කොයිද අපි ගෙවදින. ගෙන ගොස් හනිකට එතනට එල්ලා ගමු තිබූ ලෙසට. කීය කිරිල්ලිය මේ ලෙස පෙන් වාගය කුරුල්ලාට. තැබුවොත් හිම මෙය එල්ලා යාළුවෝ මෙහි ඇවිදිල්ලා. කැඩුණු බිඳුණු ගෙය දැකලා හිනාවේවි හඬ නකලා. ජම්බු කඩන්නට ඇවිදින් සපත්තුවක් දමලා ගිහින්. උනත් ටිකක් එය අපලන් ගැලපෙනවා නේද ඉතින්. ගෙයක් කියා ගෙවදින්නට සපත්තුවක් ඉල්ලන්නට ලැජ්ජාවක් නැත්ත ඔහෙට. කීය කිරිල්ලිය විකසට. අලුත් ගෙයට ගෙවදින්නට තෑගි අරන් හනි හනිකට. ආවා යහළුවෝ සේරම කුරුළු යුවල හමුවන්නට. ජම්බු ගහේ උඩ අත්තේ එහි නැහැ නිවසක් ඇත්තේ. වටපිට බැලුවා හැමෝම මොකද්ද සිදු වී ඇත්තේ. මහ විපතකි සිදු වූයේ ඊයේ රැයි මෙය වූයේ. කැඩුණු කූඩුවේ සුන්බුම් දෙදෙනා කාටත් පෑවේ. නැහැ කලබල විය යුතු වෙමුද සැවුම එකමුතු. ඔබෙන් උදව් ලැබුණෝතින්
ඉදි වෙයිකය අප පැතෝ. ජම්බු ගහේ එක පැත්තක හොඳින් වැඩුණු ලොකු වත්තක නිවස හදන්නට කදිමයි. සුලන් පහර නොයන තැනක. කෝටු කෑලි පිදුරු සොයා කොයි කවුරුත් ඉවත ගියා. ඒවා පිළිවෙලට තියා නිවස හදයි කුරුළු පියා. හැමදිනාම වෙහෙස වෙලා හැකි අයුරින් නුදව් කළා. කුරුළු යුවල සතුටු වුණා ඉදි උණුගේ පොඩිය බලා. මකුළු හාමි තිර එල්ලා කූඩුව හැඩ වැඩ කෙරුවා. සමනලයෝ මල් අලවා තව ලස්සන කෙරුවා. පාට විදුලි බුබුලු කලාමෙදිරියෝ තමයි. සුවඳ හඹන කැවිලි පෙවිලි මේසය මත ඉඟි කරයි. හරි සතුටින් කුරුළු යුවල කාටත් මේ ලෙස කියයි. එන්න කෑම කන්න කාටත් බඩගිනි හැඩයි. කෑම ජාති ඕන තරම් කැමති ලෙස කණ්ඩට කොයි කාටත් ඇති පදමට මී පැණි තිබුණා බොන්නට. තන කොළ පෙත්තා හනිකට වයලීඩය ගෙඩවයයි. කැරකි අත් සලසල කවුරුත් රවුමට නටයි. අලුත් කුරුළුගේ හැඩයි සාදය හොඳටම ජයයි. සතුටු සිනා හඬ නැගෙයි කවුරුත් හොඳ හැටි නටයි.